Herzlich willkommen, Lektion 7 und 6. අද ඔයගලන්ට තියෙන්නේ summary of the passive ඉගෙන ගන්න. ඒ කියන්නේ කර්මකාරක වාක්‍යවල summary එක තමයි නැත්නම් සාරාංශය තමයි අද ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. මොකද අපි මේ වෙනකම්ම කර්මකාරක ඉගෙන ගත්තා කලින් වීඩියෝස් වලින්. ඒ කර්මකාරක සියල්ලකම සාරාංශයක් තමයි අද ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ඕකේ අපි බලමු මොකද්ද මේ summary එක කියන්නේ කියලා. Okay, ඉස්සෙල්ලාම ඔයගලන්ට passive present, passive preteritum, passive perfect, startle passive, passive mit modal verben and passive footwork කියන passive voice එක ඉගෙන ගන්න තියෙනවා. එතකොට මෙතන present, preteritum, perfect and startle, modal verben, footwork කියන passive voice සියල්ලගෙම sentence structure එක mention කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි passive presence බැලුවොත් අපි passive presence වල sentence structure එක හදාගන්නේ first position එකට object ගෙනල්ලා second position එකට where done දාලා ඊළඟට ඔයාගේ subject නැත්නම් වාක්‍යයේ කර්තෘව form use කරලා තමයි මේ passive present sentence එකට අපි correct කරන්නේ. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා participle soy එක end එකේ තියන්න ඕනේ. එතකොට මෙතනදී මතක තියාගන්න ඔයා passive present වලදී අනිවාර්යෙන්ම first position එකට දාන්න ඕනේ ඔයාගේ object එක කියලා. ඒ වගේම ඔයා object එක අනුව මේ word and conjugate කරන හැටි දැනගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලට මෙතනදී word and කියන verb එකේ conjugation on වෙනවා. ඊළඟට passive preteritum වලදීත් ඔයාගේ first position එකේ තියන්නේ object එක. නැත්තම් කර්මය තමයි sentence එකේ මුල තියන්නේ. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා wouldn't කියන verb එක second position තියන්න ඕනේ. ඊළඟට ඔයා for use කරලා ඔයාගේ subject එක නැත්තම් වාක්‍යයේ කර්තෘව sentence එකේ mention කරන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා participle soy එක තියන්න ඕනේ. present verb එකේ participle soy එක තමයි ඔයා මේ passive preteritum sentence එකේ අන්තිමේට තියන්න ඕනේ. ඕකේ ඊළඟට passive perfect වලට ආවමත් අපි passive හැම sentence එකෙම object එක තමයි මුලට තියන්නේ. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා තියන්න ඕනේ sign verb and conjugation විතරයි මේ passive perfect වලදී. අපි මෙතනදී verb and conjugation use කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි sign verb and conjugation විතරයි use කරන්නේ. ඊළඟට ඔයාගේ කර්තෘව නැත්නම් වාක්‍ය ක්‍රියාව සිදු කරන පුද්ගලයා for use කරලා sentence එකට correct කරන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන්ම participle soy එක use කරන්න ඕනේ. ඔයාගේ present verb එකේ participle soy එක මෙතනදී දාන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන් ඔයා මේ passive perfect sentence එක අන්තිමේට wouldn't කියන verb එක add කරන්න ඕනේ. මෙයාව conjugate කරන්නේ නැහැ අපි. මෙයාව infinitive විදිහට තමයි wouldn't විදිහට sentence එකේ අන්තිමේට තියන්නේ. ඊළඟට startle passive වලට එද්දි මම කිව්වා ඔයා for use කරලා පුද්ගලයාව mention කරන්නේ නැහැ කියලා. startle passive වල sentence structure එක තමයි object first position. ඊළඟට අනිවාර්යෙන්ම ඔයා use කරන්න ඕනේ sign verb and conjugation විතරයි as a verb and අනිවාර්යෙන්ම ඔයා participle soy එක තමයි end එකට add කරන්නේ. මෙතන ඔයා for use කරලා වගේ person mention කරන්නේ නැහැ. ඊළඟට අපි passive mit modal verb වලට ආවම first position එකේ object ඊළඟට අනිවාර්යෙන්ම object එක අනුව conjugate කරලා වගේ modal verb එක second position එකේ තියන්න ඕනේ. ඊළඟට ඔයා අනිවාර්යෙන්ම for කියන dative position එක use කරලා වගේ පුද්ගලයාව mention කරන්න ඕනේ. ඊළඟට ඔයා අනිවාර්යෙන්ම participle soy එක දාන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන්ම word and sentence එකේ අන්තිමට දාන්න ඕනේ. මේ word and වා conjugate කරන්න නැතුව තමයි infinitive verb එක විදිහට තමයි අන්තිමට add කරන්නේ. ඊළඟට passive footwork වලට ආවහම passive footwork වලදීත් ඔයාගේ object එක තමයි මුල තියෙන්නේ. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම word and කියන verb එක conjugate කරලා second position එකේ තියන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන් ඔයා for use කරලා ඔයාගේ පුද්ගලයා mention කරන්න ඕනේ. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම participle soy use කරන්න ඕනේ. ඊළඟට අනිවාර්යයෙන්ම මේ word and කියන infinitive verb එක ඔයාගේ sentence එකේ අන්තිමට තියන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්න මෙයාව conjugate කරන්නේ නැහැ කියලා. ඕකේ දැන් අපි example වලට ගියොත් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම active voice sentence එකක් තියෙනවා. For example Eric coughed das book කියන්නේ මෙතන කර්තෘකාරක වාක්‍යයක්. මොකද මෙතන කර්තෘ මුලට ඉන්නවා. එතකොට අපි මේ sentence එක නැත්නම් මේ වාක්‍යය අපි කර්මකාරක ප්‍රභේද වලට convert කරන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම අපි passive presence වලට convert කරලා එන්නේ. එතකොට මෙතන Eric coughed das book කියද්දි මේ sentence එකේ කර්මය තමයි das book. එතකොට ඔය අනිවාර්යෙන්ම das book කියන කෙනා first position එකට ගේන්න ඕනේ.
ඊළඟට passive present වලදී අනිවාර්යයෙන්ම ඔයා word and කියන verb එකේ conjugation use කරන්න ඕනේ second position එකට. එතකොට does book අනුව word and conjugation weird and then ඔයා person mention කරන්න ඕනේ phone use කරලා phone Eric. අනිවාර්යයෙන්ම මේ kaufen කියන present verb එක participle සොයි කරලා තමයි ඔයා sentence එකේ අන්තිමට තියන්නේ gekauft විදිහට. ඊළඟට passive preterite වලට ආවහම ඔයා does book කියන object එක ගෙන මුලට අනිවාර්යයෙන්ම ඔයා would and conjugation තමයි second position එකේ use කරන්නේ. does book අනුව would and conjugation would. ඊළඟට අපි phone use කරලා පුද්ගලයා mention කරනවා. ඊළඟට අපි kaufen කියන verb එක gekauft විදිහට participle සොයි කරලා am end තියෙනවා. ඊළඟට passive perfect වලට ආවහම ඔයාගේ object එක does book කෙනා මුලට ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ sign verb conjugation විතරයි. does book අනුව sign verb and conjugation is and then phone Eric person mention කරන්න ඕනේ. ඊළඟට ඔයා kaufen කියන verb එකේ participle සොයි gekauft විදිහට තියන්න ඕනේ. ඊළඟට අනිවාර්යයෙන්ම ඔයා මේ wouldn't කියන infinitive verb එක අන්තිමට add කරන්න ඕනේ. passive perfect sentence එක. ඊළඟට startle passive වලට ආවහම ඔයා පුද්ගලයා mention කරන්නේ නැහැ. does book කියන object එක ගෙන මුලට ඊළඟට ඔයා sign verb and conjugation තියෙන second position ඊළඟට ඔයා participle සොයි එක විතරයි තියන්නේ am end. ඊළඟට passive with modal verb වලට ආවම does book කියන object එක ගෙන first position එකට ඊළඟට ඔයාලට පුළුවන් modal verb එකක් use කරන්න second position එකේ. අනිවාර්යයෙන්ම මේ modal verb එක first position එකේ ඉන්න object එක අනුව conjugate වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ඔයා phone use කරලා පුද්ගලයා mention කරන්න ඕනේ. ඊළඟට ඔයා kaufen කියන verb එකේ participle සොයි එක gekauft විදිහට change කරලා මෙතන තියන්න ඕනේ. අන්තිමට ඔයා මේ wouldn't කියන infinitive verb එක am end තියන්න ඕනේ. මේව conjugate කරන්න නැතුව තමයි තියන්නේ. ඊළඟට passive footer වලට එද්දී ඔයා අනිවාර්යයෙන්ම passive footer වලදී does book කියන object එක තියෙනවා මුලට. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම word and conjugation තියන්න ඕනේ second position. එතකොට does book අනුව word and conjugation weird and then phone Eric mention the person and then gekauft kaufen කියන verb එකේ participle සොයි අන්තිමට තියෙනවා. ඊළඟට ඔයා අනිවාර්යයෙන්ම මේ wouldn't කියන infinitive verb එක am end එකට add කරන්න ඕනේ. හැබැයි මේව conjugate කරන්න නැතුව තමයි ඔයා අන්තිමට add කරන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලන්ට passive නැත්නම් කර්මකාරකය හොඳට තේරෙන්න ඇති කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment section එකේ මට message එකක් දාන්න. Danke, auf Wiedersehen.